මසල් ගේන් කරන්න හිතන් ඉන්න කෙනෙක් විදියට ඔයා සතියේ දවස් 6ක් 7ක් ට්‍රේන් කරන එක අපිට බෑඩ් ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. ඒත් එකම සතියේ දවස් 5ක් ට්‍රේන් කරන එක අපිට හොඳ ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. හැබැයි ඔයා සතියේ දවස් 3ක් 4ක් ට්‍රේන් කරන එක අපිට පර්ෆෙක්ට් ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. ඒත් එකම රෙස්ට් බිට්වීන් සෙට්ස් දෙකක් අතර රෙස්ට් එක ඔයා තප්පර 30ක් ගන්න එක අපිට බෑඩ් ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. මොකද ඔයා රෙස්ට් එක අඩුවෙන් ගන්නවා කියලා කියන්නේ ඔයාගේ ඊළඟ සිට් එකේදී ඉක්මනට ෆේල් වෙන්න පුළුවන්. ඒත් එකම ඔයා විනාඩි 2ක් රෙස්ට් එක ගන්න එක ඔයාට හොඳ ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම අපිට පර්ෆෙක්ට් ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. ඔයා හෙවි පුෂ් කරන කෙනෙක් නම් ඔයාට විනාඩි 2ක් විනාඩි 3ක් වගේ රෙස්ට් එකක් ගන්න පුළුවන්. ඒත් එකම ඔයාගේ රිකවරි එකට ඔයාගේ නිින්ද ඔයා පැය 4ක් ගන්න එක අපිට බෑඩ් ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. ඒත් එකම පැය 5ත් 6ත් අතර කාලයක් ගන්න එක අපිට හොඳ ඔප්ෂන් එකක් ගන්න පුළුවන්. හැබැයි පැය 7ක් 8ක් ගන්න එක අපිට පර්ෆෙක්ට් ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. ඒත් එකම ඔයා ෆැට් ලොස් කරන කෙනෙක් විදියට ඔයා ෆාස්ටිං කරන එක අපිට බෑඩ් ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. ඒත් එකම ලෝ කාබ් ඩයට් එකක් අපිට හොඳ ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. හැබැයි ඔයා කාබ්ස් ප්‍රෝටීන් ෆැට්ස් බැලන්ස් කරලා බැලන්ස් ඩයට් එකකට යන එක අපිට පර්ෆෙක්ට් ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ ටිප්ස් දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න.